අද මම කියලා දෙනවා ඔයගලන්ට කොහොමද මේ green tea බීලා ඔයාගේ ඇඟේ බර අඩු කරගන්නේ කියලා. ඉතින් මේ green tea අපි ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් මේකේ fat burning effect එකක් තියෙනවා. ඒතකොට මේ fat burning effect එක සාමාන්‍යයෙන් එන්නේ ඒකේ තියෙන catechins and caffeine කියන රසායනික සංයෝග දෙකෙන්. ඒතකොට මේ catechins කියන එක හොඳටම වැඩ කරන්නේ ඔයා ව්‍යායාම කරනකොට. ඒ වගේම දැන් catechins caffeine දෙකම එකතු වුණොත් එහෙම ඔයාගේ fat burn එක ගොඩක් වැඩි කරලා දෙනවා. green tea එකක් බීලා ඔයාගේ බර අඩු කරනවා නම් අනිවාර්යයෙන්ම ව්‍යායාම එකතු කරගන්න ඕනේ. ඔයාගේ ඩයට් එක කන්ට්‍රෝල් කරන්න ඕනේ. ඩයට් එක කන්ට්‍රෝල් කරන එක වෙන මම 1 cup method එක කියලා වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒකෙන් බලන්න පුළුවන්. ඒකට ඔයා green tea එකක් ගන්නවා නම් ඒක ගන්න ඕන සාමාන්‍යයෙන් දවසට දෙපාරක් තුන් පාරක් ගන්න පුළුවන් green tea එක. එහෙම නැත්නම් ඔයා ව්‍යායාම කරනවා නම් සාමාන්‍ය විනාඩි 20කට විතර කලින් green tea එකක් ගත්තා නම් ගොඩක් හොඳයි. හැබැයි gastritis වගේ තියෙන කෙනෙක් නම් විශේෂයෙන් හිස් බඩ උදෙන්ම green tea ගන්න යන්න එපා. අනික එක තමයි රෑ වෙලා green tea ගන්න යන්න එපා. මොකද ඔයාට නින්දර බාධාවක් ඇති වෙන්න පුළුවන්. අනික එක තමයි කිසිම වෙලාවක සීනි පාවිච්චි කරන්න එපා green tea එකත් එක්ක. ඔයා green tea එකක් විතරක් බීලා බර අඩු කරගන්න හැදුවොත් ඒක හරිම පොඩි ප්‍රමාණයක් හැම ලොකු බර අඩු වීමක් වාගේ වෙන්නේ නැහැ. fat burn එකක් ලොකුට වෙන්නේ නැහැ. ඉතින් මේ වගේ හොඳ health tips මම ඉස්සරහටත් ඔයාලට අරන් එනවා. ඉන්න මාත් එක්ක fitness with Dr. K.